Hello, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ ගොඩක් අය මගෙන් අහපු මට රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඒ තමයි ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් small business. එහෙම නැත්නම් ඔයාලගේ pocket money හොයාගන්න පුළුවන් මම කරපු සහ මම දැනට කරන දේවල් ටිකක් ගැන මට කියන්න හිතුණා. ඔයාලා අහපු දේවලුත් එක්ක ගොඩක් අය අහලා තිබ්බ කොහොමද යුනිවර්සිටි යන කාලේ මුදල් බැලන්ස් කරගත්තේ, කොහොමද ඒ වියදමට සල්ලි හොයාගත්තේ කියලා වගේ දේවල් ටිකක් අහලා තිබ්බා. ඒ දේවල් වලට කතා කරන දේවල් වලින් ඔයාලට උත්තර හම්බෙයි කියලා මම හිතනවා. හරි, මම මුලින්ම කියන්නම් A level වල ඉඳලා මම කොහොමද මගේ pocket money එහෙම නැත්නම් මම මුදල් හොයාගන්න මොන දේවල්ද කරේ කියලා. මුලින්ම A level කරලා ඉවර වෙලා යුනිවර්සිටි එනකන් පීරියඩ් එකක් ඉන්නවනේ. ඒ හිටපු කාලේ මම A level class ගියපු ET class එකේ practical කරන්න ගියා අපේ පහළ batches වලට. එතනදි මට පොඩි ගාණක් හම්බුණා. මට මතක විදියට 6000ක් වගේ. ඒ දවස්වල, ඒ කියන්නේ 2017 දී ඒක සාමාන්‍යයෙන් ඇති. ඒ කියන්නේ අපිට කන්න බොන්න දීලා බස් එකටත් යන ගාණ දීලා තමයි අර 6000 දුන්නේ. ඒකට ඒ 6000 ඇත්තටම ඉතිරි අපිට. එතකොට මම ඒ 6000 එහෙම්මම ඉතිරි කරගත්තා. ඊළඟට මම යුනිවර්සිටි ආවට පස්සේදී ෆස්ට් ඉයර් එකේ නම් මුකුත් කරන්නුනේ නැහැ. සෙකන්ඩ් ඉයර් එකේ වගේ මම ෆ්‍රීලාන්සින් කරා. මොනවාද ප්‍රසන්ටේෂන්ස් හදලා ඒවට ස්ක්‍රිප්ට් එක හදලා මම සෙල් කරා. ඒ වගේ මට ඒක ප්‍රසන්ටේෂන් එක අනුව වෙනස් වෙනවා. මම ඒ වගේ ගාණක් හෙව්වා. ඊළඟට මම අර ඉතුරු කරපු සල්ලි ඔක්කොම එකතු කරලා මම FD එකක් දැම්මා. මට මතක විදිහට කොරෝනා වලින් පස්සේ පොඩක් රට වැටෙන ඒ දවස්වල FD rates වැඩි වුණා. මට මතක විදියට මම ඒ සල්ලි ටික දැම්මා 122 වගේ රේට් එකකට. කොහොම හරි ඒ හම්බෙන සල්ලි ඊට පස්සේ මම ප්‍රසන්ටේෂන්ස් හදලා එහෙම ගත්ත සල්ලි ඊට පස්සේ මට මහපොළ හම්බුණා. ඒ සල්ලි ඔක්කොම එකතු කරලා මට බැලන්ස් එකක් ගහගන්න පුළුවන්. ඊළඟට මම 3rd year එකේදී ඉන්ටර්න් ගියා. එතනින් මට කිසිම අමතර වියදමක් උනේ නැහැ. මට හම්බුණ allowance එක හැමම ඉතුරු වුණා. මොකද එතන කෑම බීම ඉන්න එතකොට ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ෆ්‍රී තිබ්බා. එතකොට මට ඔය පොඩි පොඩි අමතර වියදම් ටිකක් මගේ අමතර වියදම් තිබ්බොත් විතරයි මේ මට වියදම් වුණේ. එතනින් මම කොහොම හරි ඉන්ටර්න් පීරියඩ් එක මාස 6ක්. ඒ මාස 6ේ මම කොහොම හරි ලක්ෂයක් විතර ඉතුරු කරගත්තා. ඊට පස්සේදී ඒ ටිකෙන් තමයි මම 4th year එකේ ඊට පස්සේ ආය කැම්පස් එකට ඇවිල්ලා වැඩ කරද්දී ඒ වියදම් බැලන්ස් කරේ ඒ සල්ලි වලින්. ඊළඟට ඔය අතරමැදදී ලැප්ටොප් එක කැඩෙනවා, එක ප්‍රශ්න වෙනවා. ඒවටත් ඔය සල්ලි වලින්ම තමයි ගත්තේ. මට මතකයි මට FD එකක් වැටෙන්න තියෙද්දි මගේ ලැප් එක කැඩුණා. මට මතක නැහැ මොකද උනේ කියලා. කොහොම හරි ඒකේ හැමම ලැප් එක හදන්න ගියා. ඒ වගේ ඉතින් අර එද්දි එනවා වගේම යන්නත් ඒ විදිහටම වැඩ සෙට් වෙනවා. හරි. මම තව පුරුද්දක් විදියට කරපු දෙයක් තිබ්බා. ඒක මම තාමත් කරනවා. මම යුනිවර්සිටි ඉද්දි දවසට මම රුපියල් 20ක් හරි 50ක් හරි පොඩි ගාණක් මට ඒ දවසට වෙන් කරන්න පුළුවන් ගාණක් මම පොඩි බොක්ස් එකක දාලා එකතු කරගත්තා. එතකොට මට සමහර අවස්ථා ඇවිල්ලා තියෙනවා මට එක්කෝ සල්ලි ගන්න යන්න බැරි වෙලාවක් හරි එහෙම නැත්නම් ඇත්තට මේ වෙලාවේ පොතේ සල්ලි නැතිව හරි ගෙදරින් දාන්න බැරි වුණ වෙලාවක හරි මම අර සල්ලි වලින් එදා දවස මට බැලන්ස් කරගන්න පුළුවන් වෙච්ච අවස්ථා. ඒ වගේ අර මම එහෙම ගන්න පොඩ්ඩක් ඉතිරි කරගන්න විදියකුත් තිබ්බා මට. ඒක තාමත් තියෙනවා. ඒ වගේම මම පොඩි කාලේ ඉඳලම මට තිබ්බා මම අර පොඩි මාරුකාසි තියෙන මේ මාරුකාසි කැට
යකට දාලා එකතු කරගත්තා. ඒ වගේ මම යුනිවර්සිටි එකේදීත් මම එහෙම කැටයකට දාලා සල්ලි එකතු කරා. මම ඒක ගෙනාවේ ගෙදර 3rd year එකේදී කොහොම හරි ෆුල් වුණා. 3rd year වෙද්දි ෆුල් වුණා. ඊට පස්සේදී මේ 3rd year එකේ ඉන්ටර්න් යන්න ඉද්දි අපි ඔක්කොම බඩු අරගෙන ආයෙ ගෙදර එන්න ඕනේනේ. ඒද්දි තමයි මගේ කැටේ ගෙනාවේ ගෙදර. ඊළඟට තව දෙයක් මම දැනටත් ඒක කරනවා. මගේ වියදම් එදා දවසේ වියදම් හැම එකක්ම මම ෆෝන් එකේ නෝට් පැඩ් එකේ නෝට් ඩවුන් කරගන්නවා. එතකොට මට දැනගන්න පුළුවන් මට කොච්චර වියදම් වෙලාද, මම කොච්චර ඕව ගිහිල්ලාද, මට මේ මාසේ කොච්චර වියදම් වෙලාද, ඊට පස්සේ මට ඊළඟ මාසේ මට මොනවාද අනවශ්‍ය වියදම් කපා හරින්න පුළුවන් කියලා මට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟට මම යුනිවර්සිටි එකෙන් අවුට් වුණාට පස්සේ මම දැනට රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට YMB යුනිවර්සිටි එකේ වැඩ කරන වැඩත් එක්කලා ඊට අමතරව මම වීකෙන්ඩ් එකේ O level ස්ටුඩන්ට්ලට ක්ලාසස් කරනවා ICT. ඊට අමතරව මම A level අයට ෆ්‍රී පේපර් ඩිස්කෂන්ස් කරා. ඒවට සල්ලි ගත්තේ නැහැ. ඒක මගේ හිතසුව පිණිස කරේ. ඇත්තටම ඒවට මේ වෙලාව මදි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. නැත්තම් මම දිගටම කරගෙන යනවා. ඊළඟට මම ගොඩක් ආසාවෙන් කරපු වැඩක් මට ලොකු ආසාවක් තිබ්බ පොතක් ලියන්න. මම දැනට එක පොතක් ලියලා ඉවරයි. ඒක Python programming වලට. ඒක print කරලා ළඟදිම ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒක ගැන මම ඉස්සරහට අප්ඩේට් කරන්න. තව පොතක් ලියන ගමන් තියෙන්නේ. ඊළඟට මම ටොට් බෑග් කරන්න ගත්තා හෑන්ඩ් පේන්ටින්. මමම මහලා මමම පේන්ට් කරලා ඒක ටිකක් වෙලාව යනවා නිසා මට පොඩ්ඩක් ඒක කරගන්න බැරි වුණා. මම ඒක පටන් ගත්තා. හැබැයි මට වෙලාව ප්‍රශ්න නිසා ඒකට ගොඩක් වෙලාව යනවානේ. මහන්න වෙලාව යනවා, පේන්ටින් කරන්න වෙලාව යනවා. ඒක නිසා මම ඒක පොඩ්ඩක් ස්කිප් කරා. ඒකත් ඇත්තටම හොඳ දෙයක් කරගන්න පුළුවන් නම් හොඳ කන්සෙප්ට් එකක් එක්ක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් හොඳ වැඩක් ඒකත්. ඊළඟට මට ඔයාලට කියන්න ඕන දෙයක් තමයි ඔයාලා බිස්නස් එකක් පටන් ගද්දී අන්කොමන් දෙයක් try කරන්න. එහෙම කරොත් මිනිස්සු ඒක වැළඳ ගන්නවා. හැබැයි ඒක මිනිස්සු වැළඳ ගන්න විදිහේ දෙයක් වෙන්න ඕනේ. අපිට පුංචි වෙනස්කමකින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක නිසා ඔයාලා try කරන්න බැරි නෑ. හරි, ඒ කිව්වේ මම කරපුවනේ. ඊළඟට මම කියන්නම් මගේ යාළුවෝ ඊළඟට මම දන්න කියන අය කරපු දේවල් ටිකක්. හරි, පළවෙනි එක ඔයාලට පුළුවන් කෑම හදලා විකුණන්න. යුනිවර්සිටි එක ඇතුලේ කොහොමත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මට මතකයි අප්ලයිඩ් සයන්ස් එකේ හරි මට හරියටම ෆැකල්ටි මතක නෑ. අපේ පැරා බැච් එකේ අය එහෙම කෑම හදලා විකුණුවා. ඔයාලටත් ඒ වගේ ඔයාලගේම කන්සෙප්ට් එකකට අනුව වෙනස් විදිය දෙයක් කරන්න පුළුවන්. යුනිවර්සිටි එක ඇතුලේ ගොඩක් ලේසි ඒ වගේ දේවල් කරන්න. ඊළඟට දෙවෙනි එක ඔයාලට පුළුවන් gift items විකුණන්න. මේකත් යුනිවර්සිටි එක ඇතුලේ ගොඩක් හොඳට කරගන්න පුළුවන්. තුන්වෙනි එක ඔයාලට පුළුවන් scrunchies, bracelet, necklace ඔය වගේ සුකුරුත්තක් ಜಾති තියෙන ඒ වගේ සෙල් කරන්න පුළුවන්. ඊළඟට තව මගේ යාළුවෝ හිටියා ලෝගෝස්, CV එතකොට ඔය වගේ ඩිජිටල් ඩිසයින් පැත්තෙන් සල්ලි හොයපු ඒ වගේ දේවල් කරන්නත් පුළුවන් ඔයාලට ඒ හැකියාවන් තියෙනවා නම්. ඊළඟට කැන්වස් හදන්න පුළුවන්. කැන්වස් හදන්න ඔයාලට වෙනස්ම විදිය කන්සෙප්ට් එකක් අරගෙන මොකද මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ මේ කැන්වස්. ඒක ඔයාලගේ කන්සෙප්ට් එකකට කරන්න පුළුවන් නම් ඔයාගේම ප්‍රොඩක්ට් එකක් විදියට ඒක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන් නම් ඔයාලට ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඊළඟට ඔයාලට කිසිම මුදලක් වැය කරන්න නැතුව කරන්න පුළුවන් තව හොඳ දෙයක් තමයි ක්ලාසස් කරන එක. හැබැයි මේකට වියදම් උනේ නැහැ කියලා මේක ඇත්තටම ගොඩක් බාරදූර කාර්යයක්, ගොඩක් වගකීමක් තියෙන වැඩක්. මොකද අපි තව කෙනෙක්ට දැනුමක් දෙන්නේ හරි දේ දෙන්න ඕනේ. ඒක නිසා මේක හරියට පිළිවෙලට ප්‍රොසීඩියර් එකක් හදාගෙන කරන්න ඕනි වැඩක්. මේක අපේ දැනුම තමයි අපි මාකට් කරන්නේ. ඒක නිසා එතනිනුත් ඔයාලගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් වෙනවා වගේම තව කෙනෙක්ට දැනුමක් දෙන්නත් පුළුවන්. ඊළඟට මේ දවස්වල ගොඩක් අය නැඹුරු වෙලා තියෙනවා සෝෂල් මීඩියා වලට. සෝෂල් මීඩියා වලිනුත් ඔයාලට කරන්න
ගාණක් හොයාගන්න පුළුවන්. හැබැයි ඒකට කාලයක් යනවා. ඊළඟට හොඳ ක්‍රියේටිව් හැකියාවක් තියෙන්න ඕනේ සහ වාසනාවක් තියෙන්න ඕනේ. ඒක මම සයිඩ් එකෙන් කරන්න පුළුවන්. හරි, මේ වගේ ස්මෝල් බිස්නස් කරන්න පුළුවන් ඔයාලට පොකට් මනි හොයාගන්න. හැබැයි මතක තියාගන්න ඔයාලා මේන් ප්‍රයොරිටි එක දෙන්න ඕනේ ඔයාලගේ ස්ටඩීස් වලට. මොකද ස්ටඩීස් අවුල් කරගෙන මේ කොච්චර දේවල් කරත් වැඩක් නැහැ. ඔයාලා මේන් ප්‍රයොරිටි එක ස්ටඩීස් වලට දීලා මේක සයිඩ් එකෙන් දෙකම බැලන්ස් එකේ කරගෙන ගිහිල්ලා ගෙදරටත් බරක් නොවි ඔයාම විසින් පොඩි ගාණක් හම්බ කරගෙන එහෙම කරගන්න පුළුවන්. ඇත්තටම එතකොට අර අපිට පොඩි ගාණක් එනකොට අපිට අර තියෙන ස්ට්‍රෙස් එක පොඩ්ඩක් අඩුයි. මොකද නැත්තම් අපිට ගෙදරින් ගොඩක් වෙලාවට ලංකාවේ අවුරුදු 25 26 විතර වෙනකන් ස්ටඩි කරනවානේ. එතකොට අර ගොඩක් අයට ප්‍රෙෂර් එකක් තියෙනවා. තාමත් ගෙදරින් ඉල්ලනවා. සමහර වෙලාවට ගෙදරින් බනින්නත් පුළුවන්. එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට අර වගේ සයිඩ් බිස්නස් එකක් කරගෙන ගියොත් ඔයාලට එහෙම ස්ට්‍රෙස් එකක් නැති වෙන්න පුළුවන් කියලා මම හිතනවා. හැබැයි ඒක අර බිස්නස් එක අනුව තමයි සමහර වෙලාවට ඒ වැඩයි දෙකම බැලන්ස් කරගන්න බැලුව තව ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒක නිසා කොයිම වෙලාවකවත් ස්ටඩි වලට බාධාවක් වෙන්නේ නැති වෙන්න ඔය දේවල් කරගෙන යන්න වග බලා ගන්න. ඒක නිසා ඔයාලා තෝරගන්න. ඔයාලා බිස්නස් එකක් පටන් ගන්නව නම් ඒක ඔයාලගේ ස්ටඩීස් වලට බාධාවක් වෙන්නේ නැහැ කියලා හිතන දෙයක් පටන් ගන්න. හරි, එහෙනම් මම හිතනවා අද මම කියපු දේවල් ඔයාලට පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.